හරි බලා ගන්න පොඩ්ඩක්. විභාගෙනේ තව ටික කාලයයි ටික කාලයක් කියන්න බං මේ පැය වලින් මනින්නත් පුළුවන් දැන් නම්. හරිනේ? පැය වලින් මනින්නත් පුළුවන්. මේ තිබ්බ වැඩ කටයුතුත් එක්කලා මට කලින් වීඩියෝ අප්ලෝඩ් කරගන්න බැරි වුණා. මේ බලා ගන්න පොඩ්ඩක් හරියට අහගන්න. මේ ළමයින්ගේ පොඩි ඉල්ලීමක් තිබ්බා මේ සමගාමී සමීකරණ උන්ට විසඳන්න පුළුවන්ලු. අහගන්න පොඩ්ඩක් සමගාමී සමීකරණේ ඒගොල්ලන්ට විසඳන්න පුළුවන්ලු. ලකුණු 10 මේන් ගානක් අනිවාර්යෙන් එනවා. දැන් කට්ටිය රික්වෙස්ට් එකක් දාලා තිබ්බා සමීකරණ විසඳන්න පුළුවන් අයියේ සමීකරණ හදාගන්න බෑ කියලා. අහගන්න පොඩ්ඩක්. සමීකරණ විසඳන්න පුළුවන් ඇත්ත. තියෙන ප්‍රශ්න තමයි සමීකරණේ හදන්න බැරි එක. දැන් කේස් එක කියන්නේ බං හදන්න බැරි වුණොත් සමීකරණේ විසඳන්න සමීකරණයක් නැති වෙනවනේ. අදහස පැහැදිලි ඇති. සමීකරණයක් හදාගන්න බැරි වුණොත් විසඳන්න හරි සමීකරණයක් නැහැ නේ බං. තේරුම් ගන්න. ඒ නිසා අති විශේෂයි මෙතන සමීකරණය මොනවා කර ගැනීමද? හදා ගැනීම. එහෙනම් මම දන්නවා දැන් සමීකරණය විසඳන්න දන්නේ නැත්නම් විභාගේ අතල්ලා දාපන් ඈ. දැන් සමගාමී සමීකරණය විසඳ ගන්න බැරි නම් ගාන අතල්ලා දාන්න. විභාගේ අතාරින්න එපා. ගාන අතල්ලා දාපන් දැන්. අහගන්න පොඩ්ඩක් ඈ. ඔබ මේ වෙනකොට සමගාමී සමීකරණය විසඳ ගන්න බැරි නම් මේ ගාන අතල්ලා දාන්න. ගාන හදන්න බෑ. හරිද? මෙතනින් ඉන්නේ ආයි කොහොම හරි කැප වෙලා මේ අන්තිම දවස් ටික කරලා ගොම් පාට් හොදේ ගාන අතල්ලා දාන්න සමගාමී සමීකරණ විසඳ ගන්න බැරි නම් මේක නොබැලුවට කමක් නැහැ. මම මේක කියන්නේ සමගාමී සමීකරණ විසඳ ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය 11 වසරේ ළමයි ගත්තොත් එම් බහුතරයකට ඉතින් මේ වෙද්දි සමගාමී සමීකරණ විසඳ ගන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ මෙතන. කේස් එක සමීකරණ විසඳ ගන්න එක නෙමෙයි සමීකරණ ගොඩ නගා ගන්න එක. විසඳ ගන්න එක අවුලක් නැහැ. විසඳන එක අවුලක් නැහැ. ගොඩ නගන්න බෑ. ගානේ තියෙන ප්‍රශ්නේ තමයි ගොඩ නගා ගන්න බැරි වුණොත් විසඳ ගන්න එකක් නැහැ. ආගන්න. ගොඩ නගා ගන්න බැරි වුණොත් විසඳ ගන්න එකක් නැහැ. ඒ නිසා මම මේ කියන ස්ටෙප් ටික හරියටම මේන්ටේන් කරගත්තොත් සමගාමී සමීකරණ ගන්න කරන්න දෙයක් නැහැ. හරිනේ? අපි බලාගමු පොඩ්ඩක් අහගන්න කියන එක. ඉස්සල්ලාම ඔය ගාන තුල දීලා තියෙන විචල්්‍ය දෙක අඳුර ගන්න ඕනේ. වෙනස් වෙන x, y හෝ a, b හෝ වෙනස් වෙන දෙක අඳුර ගන්න ඉස්සල්ලාම. ගණන් හදාදී පටලම කියලා දෙන්නම්. ඔය වෙනස් වෙන රාශි දෙක අඳුර ගන්න අංක එක. දැන් උදාහරණයක් විදිහට කියනවා උත්තර අහගෙන කියන එක මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා රුපියල් 20ක් අඩුයි. අහගන්න. මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා රුපියල් 20ක් අඩුයි. තාත්තා ළඟ ඇති මුදල මං ගන්නම් x ලෙස. මා ළඟ ඇති මුදල මං ගන්නම් y ලෙස. ගානේ කිව්වේ මං ගාව තියෙන ගාන තාත්තා ගාව තියෙන ගානට වඩා 20ක් අඩුයි. අහගනින්න. 20ක් අඩුයි. සමගාමී සමීකරණයක් හෝ වේවා වර්ගජ සමීකරණයක් හෝ වේවා තුන්වෙනි බලයේ සමීකරණයක් හෝ වේවා විය යුත්තේ යන්දයක්ද යමකට සමාන වෙන්න ඕනේ. ඉතින් ගානේ යමකට සමාන වෙන සමීකරණ දෙකට උඹලට ගානේ යමකට සමාන කරන අවස්ථා දෙකක් එනවා. ඔය දෙක ගොඩ දාගන්න එක තමයි ටාගට් එක වෙන්නේ. හරිනේ? ඉතින් මෙතන ඔන්න බලගනින් ගාන සමීකරණයකට කන්වර්ට් කරගන්න ගියා. ගානේ කියනවා මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා රුපියල් 20ක් අඩුයි. සමීකරණයක් හැදෙන්න නම් යම් දෙයකට සමාන වෙන්න ඕනේ. අහගන්න. යමකට සමාන වෙන්න ඕනේ. නැත්තම් සමීකරණයක් ගොඩනගන්න බෑ. මෙතන වගන්තිය කියන්නේ නැහැ මං තාත්තා ගාව තියෙන ගාන සමානයි කතා මොකුත් නැහැ. ගානේ නිකන් වගන්තියක් කියනවා මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා රුපියල් 20ක් අඩුයි කියනවා. අහගන්න. ඕක ඔන්න බලාගනින් හරියටම අහගනින් කියන සංකල්පය ගානේ මම මොකක් මෙහෙම හිතනවා. ඔන්න ස්වභාවිකව හිතන්න.
ගෙදර සීන්නක් හිතාගනිමු. මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි. මම මෙහෙම කියනවා. අඩු සල්ලි තියෙන්නේ කාගාවද? මං ගාව. කාගාවට වඩාද? තාත්තාට වඩා. තාත්තා ගාව තියෙනවා වැඩිපුර සල්ලි. ඒකනේ බං ගානේ කිව්වේ මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි කියලා. ඉතින් මං ගාව තියෙන මුදල අඩුයි. කීයක්ද? රුපියල් 20ක්. තාත්තා ගාව තමයි බං වැඩි සල්ලි තියෙන්නේ. ඔතන හිතන්න. තාත්තා ගාව තමයි ගාන තුල වැඩි මුදලක් තියෙන්නේ. මා ළඟ ඇති මුදල තාත්තා ගාව තියෙන එකට වඩා 20ක් අඩුයි. එහෙනම් අරයා ගාව තමයි වැඩිපුර සල්ලි තියෙන්නේ. තේරුම් ගන්න. තාත්තගේ සල්ලි සහ මගේ සල්ලි අතර වෙනස ඊට වඩා 20ක් තියෙනවා තාත්තා ගාව. ඒ කියන්නේ මං ගාව 100ක් තියෙනවා නම් තාත්තා ගාව ඊට වඩා 20ක් තියෙනවා. වැඩිපුර. වෙනස ગેප් එක පරතරය මං ගාව තියෙන සල්ලි වලයි තාත්තා ගාව තියෙන සල්ලි වලයි වෙනස රුපියල් 20යි කියනවා. තේරුම් ගන්න. ඕක තමයි ඔය ලෝකය කියන්නේ. ඔන්න හොඳට ආයි පාරක් පාත් එක බලන්න. මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි. 20 පැත්තකින් තියපන්කො අඩුයි. අඩුයි කියන්නේම තාත්තා ගාව තමයි වැඩිපුර සල්ලි තියෙන්නේ 20ක්. එහෙනම් තාත්තා ගාව තියෙන මුදලේ මං ගාව තියෙන මුදලේ අතර වෙනස සමාන වෙනවා රුපියල් කීයකටද? 20කට. අන්න යම් දෙයකට මොනවා වුණාද? සමාන වුණා. තාත්තා ළඟ ඇති මුදලෙන් මගේ ළඟ ඇති මුදල අඩු කරාම තමයි බං තාත්තා ගාව වැඩිපුර තියෙන ගාන හම්බෙන්නේ. දැන් මං ගාව රුපියල් 100ක් තියෙනවා. ඔය ඕක බලන එක ගාව රුපියල් 80ක් තියෙනවා. උඹට වඩා මං ගාව කීයක් වැඩිපුර තියෙනවද? අන්න වැඩිපුර තියෙන එකකින් අඩු එක ගාව එක අඩු කරගන්න ඕනේ. ඒ අතර කියනවා මට වඩා රුපියල් 20ක් තාත්තා වැඩි. ඔතන ගන්න නොකිය කියන්නේ. එහෙනම් වැඩිපුර තියෙන්නේ තාත්තා ගාව. තාත්තගේ ගානෙන් තමයි මම මගේ ගාන අඩු කරගන්නේ. මොකද මං ගාව අඩු වෙන්නේ තියෙන්නේ. අඩු එකෙන් වැඩි එක අඩු කරන සිටිසක් නැහැනේ. අපි අන්තරයක් වෙනසක් සෑම විටම ගන්න අඩු කරලා. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු වීමට වග බලා ගන්න තාත්තා ගාව තියෙන මුදල රුපියල් x වෙනවා. x ගෙන් මං ගාව තියෙන එක අඩු වුණාම 20ට සමාන වෙනවා. x කියන්නේ තාත්තා ගාව තියෙන මුදල. y කියන්නේ මං ගාව තියෙන මුදල. තාත්තා ගාව තියෙන මුදලෙන් මං ගාව තියෙන මුදල අඩු කරාම මොකක්ද දෙන්නේ? මට වඩා කොච්චර වැඩිපුර තාත්තා ගාව තියෙනවද කියන එක. රුපියල් 20ක් තියෙන්නේ. දැන් ගානේ කිව්වේ නෑ කවුරු තාත්තා ගාව 20ක් වැඩිපුර තියෙනවා කියලා. ගානේ කිව්වේ මං ගාව 20ක් අඩුයි කියලා. නොකිය කියනවා දෙයක් තාත්තා ගාව මට වඩා රුපියල් 20ක් වැඩි. ඉතින් තාත්තගේ ගානෙන් මගේ ගාන අඩු කරාම රුපියල් 20ට මොනවා වෙන්න ඕනේද? අන්න අපිට අවශ්‍ය කරන සමාන ලකුණ එනවා. අති විශේෂයි. ගාන තුල යම් දෙයකට මොනවා වෙන්නමද ඕනේ? සමාන වීම. ඉතින් මං කියනවා තාත්තා ගාව තියෙන මුදල ඍණ මං ගාව තියෙන මුදල සමානයි රුපියල් 20ට. වෙන විදිහකට ගන්න පුළුවන්. මන් ළඟ තියෙන මුදල තාත්තා ගාව තියෙන මුදලට වඩා රුපියල් 20ක් අඩුයි. ස්වභාවිකව හිතලා බලන්න. තාත්තා ගාව 200ක් තිබ්බොත් පුතා ගාව තියෙන එක ඊට වඩා 20ක් අඩුයි ස්වභාවිකව. xy දාපන් පැත්තකට. ස්වභාවිකව හිතන්න. තාත්තා ගාව තියෙන x එපා. හිතන්න එපා. විභාගෙ තුල අනිවාර්යයෙන්ම ස්වභාවික අවස්ථාව බලන්න. තාත්තා ගාව 200ක් තියෙනවා. මං ගාව ඊට වඩා 20ක් අඩුයිනේ. යාළුවෝ එක්ක උඹලා ගනුදෙනු කරද්දී ඒවා හිතපන්. ස්වභාවික අවස්ථා හිතන්න. තාත්තා ළඟ 200යි. උඹ ගාව ඊට වඩා 20ක් අඩුයි කියන්නේ දන්නවා 180යි. 180 කොහොමද උතෙන්ට එන්නේ? මෙන්න මේ තාත්තා ගාව තියෙන ගානෙන් 20ක් මොනවා කරාමද? අඩු කරාම. තාත්තා ගාව තියෙන ගාන x කියලා හිතන්න එපා. 200යි. දැන් හිතපන් තාත්තා ගාව රුපියල් 50යි. ස්වභාවිකව හිතන්න ස්වභාවිකව. උඹ ගාව තියෙන ගාන තාත්තා ගාව තියෙන ගානට වඩා 20ක් අඩුයි. ඒ කියන්නේ 50ට වඩා 20ක් අඩුයි කියන්නේ උඹ ගාව තියෙන්නේ 30යි.
30 වෙන්නේ කොහොමද? මෙන්න මේකගෙන් 20 අඩු වෙලා. මෙලෙස. තාත්තගාව රුපියල් 50 ගත්තනේ. තාත්තගාව රුපියල් 1000ක් තියෙනවා. උඹ ගාව ඊට වඩා රුපියල් 20ක් අඩුයි. ස්වභාවිකව හිතන්න. ඒ කියන්නේ 980යි. 980 කොහොමද එන්නේ? මෙන්න මේකගෙන් මෙන්න මේකව අඩු කරලා. x නම් y නම් හිතන්න එපා. ස්වභාවික අවස්ථාව දදා බලන්න. තාත්තගාව x නම් උඹ ගාව 20 අඩු හිතන්න එපා. තාත්තගාව 200යි නම් බලන්න. 50යි නම් බලන්න. 1000යි නම් බලන්න. තාත්තගාව රුපියල් 40යි නම් බලන්න. තාත්තගාව රුපියල් 500ක් තියෙනවා. උඹ ගාව ඊට වඩා රුපියල් 20ක් අඩුයි කියන්නේ. උඹ ගාව තියෙන ගාන සෑම විටම මෙන්න අඩුකින් 20 අඩු කරාමනේ 480. දැන් බලන්න මේක. මෙන්න මේක තමයි අංකයක සමීකරණය මට ඕනේ. දැන් ඇඩ් කරලා බලනවා තාත්තගාව x නම්. අන්තිමට බලන්න ඒක. මාළඟ ඇති මුදල කියන්නේ හැම වෙලාවෙම මේ මාළඟ ඇති මුදල හම්බ වුණේ තාත්තා ගාව තියෙන ගානේ 20 අඩු කරාම. තාත්තා ගාව මේ මොහොතේ තියෙන x නම් මාළඟ ඇති මුදල x අඩු කිරීම 20යි. ඔය සමහරු ඉන්නවා තාත්තා ගාව ඇති මුදල මා ගාව ඇති මුදලට වඩා 20ක් වැඩි කියපු ගමන් හරක් වගේ 20යි xy කොහොම හරි ගාවන්නනේ තියෙන්නේ මෙන්න. ඔන්න. හිතන්න 20යි x කියන්නේ 20 වැඩි කිරීම x. හැබැයි විය යුත්තේ x ගෙන් 20 මොනවා වෙන්නද? අඩු වෙන්න. 20 තිබ්බා x තිබ්බ පළියට 20යි x කරන්න එපා. 3 තිබ්බා x තිබ්බ පළියට 3යි x කරන්න එපා. කන්සෙප්ට් එක තේරුම් ගනින් සංකල්පේ මේක හම්බ වුණේ මේකට මොනවා වෙලාද කියලා. ඒකට xy දාන්න එපා. ස්වභාවික අවස්ථා ගන්න. ඉතින් මේක තව විදියකට මට මේ සමීකරණය හදන්න පුළුවන්. මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි කිව්වනේ බා. මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි. එහෙනම් මම මේක මෙහෙම කියනවා. ඔන්න ඔළුවට ගනින්නේ යමක් යමකට සමාන වෙන්න බෑ. මම කියනවා ඔන්න බලාගනින් මා ළඟ ඇති මුදල සමානයි තාත්තා ළඟ ඇති මුදලෙන් 20ක් මොනවා කරාමද? අඩු කරාම. මා ළඟ ඇති මුදල හම්බ වෙන්නේ හැම වෙලාවෙම තාත්තා සතු මුදලෙන් 20ක් අඩු කරාම. එහෙනම් මා ළඟ ඇති මුදල y සමාන වෙනවා තාත්තා ළඟ ඇති මුදලෙන් 20ක් සෑම විටම මොනවා කරාමද? අඩු කරාම. ඉතින් ගාන කිව්වේ මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයිනේ. උන්ටට ඔළුවට ගනින් මා ළඟ ඇති මුදල හම්බ වෙන්නේ තාත්තා ළඟ ඇති මුදලෙන් 20ක් අඩු කරාම. එහෙනම් මා ළඟ ඇති මුදල සමානයි තාත්තා ළඟ ඇති මුදලෙන් 20ක් මොනවා කරාමද? අඩු කරාම. ඉතින් මා ළඟ ඇති මුදල ගානේ බලහන් y මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි. ඒක මම මෙහෙම කියනවා. මා ළඟ ඇති මුදල සමානයි තාත්තා ළඟ ඇති මුදලෙන් 20ක් අඩු කරාම. යමක් යමකට මොක වුණාද? සමාන වුණා. හැබැයි උඹලා දන්නවා සමගාමී සමීකරණයක් විසඳන්න නම් නොදන්න පද එක පැත්තකට සහ දන්න පද ගනින් අනිත් පැත්තට. මේකේ මේ x මෙහෙ ගත්තොත් මේ පැත්ත ඍණ 20 තනි වෙනවා. ඒක නිසා මම y ව මෙහෙට අරගෙන 20 ධන කරලා මෙහෙට එවන්නම්. අන්න ධන 20 සමානයි x ගෙන් ධන y මෙහෙ එන්නේ ඍණ y වෙලා මෙන්න බලන්න. හොරෙන් බලහන් x ඍණ y සමානයි 20 x ඍණ y සමානයි 20. ටයිප් දෙකයි. හිතමු හොඳට. ටයිප් දෙකයි. ගාන කියනවා මා ළඟ ඇති මුදල තාත්තා ළඟ ඇති මුදලට වඩා 20ක් අඩුයි. ඉතින් මම මේක මෙහෙම කන්වර්ට් කරගන්නවා. මා ළඟ ඇති මුදල සමානයි ඒ කියන්නේ y සමානයි තාත්තා ළඟ ඇති මුදලින් 20ක් මොනවා කරාමද? අඩු කරාම. මේක. ඕකෙන් උපදව ගන්න මේක. නැත්තම් වෙනසක් විදියට මා ළඟ ඇති මුදල තාත්තා ගාව ඇති මුදලට වඩා 20ක් අඩුයි කියපු ගමන් උඹලට තේරෙන්න ඕනේ තාත්තා ගාව තියෙන සල්ලි වලයි මං ගාව සල්ලි වලයි තියෙන වෙනස රුපියල් 20යි. වැඩිපුර තියෙන එක ගාවද තීරණය කරගනින්. මෙතන y x කරන්න එපා. වැඩිපුර තියෙන පුතා ළඟ නෙමෙයි. පුතා ළඟ 20ක් අඩුයි. තාත්තා ගාව වැඩිපුර තියෙන්නේ.
තාත්තා ගාව තියෙන ගානෙන් තමයි පුතාගේ ගාන මොනවා කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එතකොට තමයි උත්තරේ එන්නේ ගැප් එක. ගැප් එකක් වෙනසක් ගන්න බෑ අඩු කරලා. මගේ වයස අවුරුදු 24යි විහිළුවට. ඕගොල්ලන්ගේ වයස අවුරුදු 18යි. අපි අය වයස අතර ගැප් එක ගන්නේ කොහමද? වැඩි එකකින් පොඩි එක අඩු කරලා. නැත්නම් උඹලා එකකින් මගේ එක අඩු කරාම එන්නේ ඍණ උත්තරයක්. වයසක් ඍණ වෙන්න බෑ. තේරුම් ගන්න. හරි? දැන් අපි බලාගමු කොහොමද මෙන්න මේ ස්වභාවික අවස්ථා ගලපන එක හොඳට බලමු. දැන් මෙතන 20යි කියපු ගමන් අපේ උන්නන්නේ මෙන්න. පට්ට ආතල් මේක. ඔන්න. දැන් පුළුවන් එක. අවුරුදු 10ක් වැඩි වයි ගාවපු ගමන් ඔන්න අපේ උන්ගේ වැඩි. පා තියෙන අකුරත් එක්ක මූලම් කරන්න එපා. වෙන්න තිබ්බේ x ගෙන් 20 අඩු කරන්න. හැබැයි 20යි x කියලා ලිව්වොත් වෙන්නේ x 20ෙන් මොනවක් කරනවද? වැඩි කරනවා. හරි? ඒ නිසා ස්වභාවික අවස්ථා පුළුවන් තරම් ගානට ගලප ගන්න බලන්න. උඹලා ස්වභාවිකව එදිනෙදා ඔයගේ වැඩ වෙනවා. අමල් ගාව තියෙන එක කමල් ගාව තියෙන එකට වඩා 100ක් වැඩි. දැන් ඔය කොහේ කඩේකට ගිහිල්ලා බලන්න අමල් 100ක් වැඩිපුර දානවා. ඉතින් අමල්ගේ ගානේ කමල්ගේ ගාන අඩු කරාම තමයි 100. එහෙම නැත්නම් අමල් ගාව තියෙන ගාන කමල් ගාව තියෙන ගානට වඩා 100ක් වැඩිනේ. අමල් ගාව තියෙන එක සමාන වෙන්නේ කමල් ගාව තියෙන එකට 100ක් එකතු වුණාම. එතන හිතන්න. ඒකකට ගන්න පුළුවන් අමල් ළඟ ඇති මුදල සමානයි කමල් ළඟ ඇති මුදලට 100ක් මොනවා කරාමද? එකතු කරා. හරිද? බලාගන්න ළඟ අවුරුදු 5ක 4ක පාස් පේපර් ටික සමීකරණ ගොඩ දාලා දෙන්න යන්නේ හරියට හොඳ 100ෙන් අහගනින්න. බලන්න. අහගන්න පොඩ්ඩක් එන්න 2018 විභාග ගන්න. කියනවා ගානේ ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පාරවල් සහ 6 පාරවල් ගාන 38යි. 4 පාරවල් සහ 6 පාරවල් ගාන 38යි. එසේ 4 පාරවලින් සහ 6 පාරවලින් පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176ලු. රෝමන් එකේ කියනවා 4 පාර සංඛ්‍යාව x ද 6 පාර සංඛ්‍යාව y ද ලෙස ගනින් කියලා. මෙන්න මේක පුරුද්දක් කරගන්න ළමයි මේක පුරුද්දක් කරගන්න. නොදන්න පද ලෙස දෙන්නේ මොකක්ද? ගාන ඉස්සෙල්ලා කටුවට එකපාරක් කියවගන්න. මොකද මං කියුවේ? මට මතක නෑ බං x කියන්නේ මොකද්ද y කියන්නේ මොකද්ද කියලා මතක නෑ. 4 කීයක් ගවද 6 කීයක් ගවද මොකුත් නෑ. ඉස්සෙල්ලා කටුවට එකපාරක් කියවගත්තා. ඊට පස්සේ වරෙන් රෝම ඉලක්කම් එකේ xy කියන්නේ යම් දෙයක්ද? ඕක ලියාගනින් බෝඩ් එකේ සුද්ධ සිංහලෙන්ම ලියාගන්න. මම ලියනවා 4 පහර ගණන තමයි අපිට ගන්න කියන්නේ මොකක් කියලාද? x ලෙස 6 පහර ගණන ගන්න කියනවා මල්ලි y ලෙස මෙලෙස. අති විශේෂ හොඳ පුරුද්දක් මේ. xy කියන්නේ මොකද්ද? ab කියන්නේ මොකද්ද කියලා ගානේ කියන එක ඒ විදිහටම උත්තර පත්‍රයේ ලියාගන්න. අති විශේෂයි. මම ගානේ එකපාරක් රෆ් කියුවේ. කටුවට කියුවේ. දැන් මම දන්නේ නැහැ බං 4 පාර වලින් ලකුණු කීයක් ගහුවද දන්නේ නැහැ. ගාන මට මතක නැහැ. නිකන් එකපාරක් ඔළුවට ගන්න ඕන වුණා මේක කියවන්නේ බඩු ගැනද? සල්ලි ගැනද? අයිඩියා එකක් ගත්තා විතරයි. ගාන හිතුවේ නැහැ. දැන් තමයි ගාන මේක ලියලා තමයි ගාන හිතන්න පටන් ගන්නෙ. එහෙනම් කියනවා ගාන තුල ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පාර සංඛ්‍යාව 38 අඩු. නොකිය කියන්නේ 4 පාර ගාන වෙන වෙනම දන්නේ නැහැ. 6 පාර ගාන වෙන වෙනම දන්නේත් නැහැ. ওই දෙක එකතුව 38යි. අන්න ගාන කියනවා උන් කිව්වේ නෑ බං 6 පාර වලට 4 පාරවල් ගාන එකතු කරාම සමානයි 38 කිව්වේ නෑ. 6 පාර ගානයි 4 පාරවල් ගානයි එකතුව 38යි කිව්වා. සමානයි 38 ඒක කිව්වේ නෑ. අර වයින් නෝරෝ කියන්නේ මේකයි. 6 පාරවල් ගානයි 4 පාරවල් ගානයි 38යි. නොකිය කිව්වේ 6 පාරවල් ගානේ
හතරේ පාරවල් ගානේ එකතුව කීයයි කියලාද 38යි කියලා. එහෙනම් පළවෙනි සමීකරණය එනවා සමගාමී හෝ වේවා වර්ගද හෝ වේවා යම් දෙයක් යම් දෙයකට සමාන වෙන්න බෑ. මේකේ කියනවා 6 පාරවලයි 4 පාරවලයි 6 පාරවල් සහ 4 පාරවල් සංඛ්‍යාව 38යි. ඒ කියන්නේ 4 පාරවල් සංඛ්‍යාවට 6 පාරවල් සංඛ්‍යාව එකතු කරාම සමාන වෙනවලු 38කට. अंक 1 ඊගාවට දෙවෙනි සමීකරණය ගොඩනැගීම අති විශේෂයි. කියනවා එසේ 4 පාර වලින් සහ 6 පාර වලින් විතරක් ගත්ත මුළු ලකුණු ගාන 176යිලු. එහෙනම් මට ඒක සමීකරණයකට කන්වර්ට් කරගත්තොත් මෙහෙම. 4 පාරවල් වලින් ගහපු ලකුණු වලට 6 පාර වලින් හොයාගත්ත ලකුණු ටික එකතු කරාම අන්න සමීකරණ සමානයි 176ට. 6 පාරවල් වලින් සහ 4 පාරවල් වලින් ගත්ත ලකුණු ගාන 176යි. ඒක සමීකරණයට මම කන්වර්ට් කරගන්නවා 4 පාරවල් වලින් ගත්ත ලකුණු ගානට 6 පාරවල් වලින් ගත්ත ලකුණු ගාන එකතු කරාම 170 කීයට සමාන වෙනවද? 6ට සමාන වෙනවා. එහෙනම් මට කියන්න හොඳ ළමයි වගේ පොල්ලෝ ඉන්නවනම් මැච් එකේ සරල ප්‍රශ්නයක් අහන්න බෑ. එක ෂොට් එකක් 4ක් ගහපු ගමන් ඌට ලකුණු කීයද? 4ක් ටීම් එකට. 4 ෂොට් දෙකක් ගහනවා. ලකුණු 4යි 2යි එකතුද කරේ? හිතන්න. 4 පාරවල් දෙකක් ගහනවායි කියන්නේ ලකුණු 8ක්. උඹලා ස්වභාවිකව හිතලා බලපන් ඔය 8 කොහොමද එන්නේ කියලා. 8 හම්බ වෙන්නේ එක ෂොට් එකක් ගැහුවාම ලකුණු 4යි. ෂොට් 5ක් ගැහුවාම 4 කුට්ටි 5යි. ෂොට් 10ක් ගැහුවාම 4 කුට්ටි 10යි. ෂොට් දෙකක් ගැහුවාම 4 කුට්ටි 2යි. එහෙනම් එක ෂොට් එකක් ගැහුවාම එක ලකුණක් හම්බ වෙනවා. ෂොට් 5ක් ගැහුවාම වැරදුනා. එක ෂොට් එකක් ගැහුවාම ලකුණු 4ක් හම්බ වෙනවා. හිතහම් එක ෂොට් එකක් එළියට වැදුනොත් ලකුණු 4යි. 4 ඒවා ෂොට් 5ක් වැදුනොත් 4 ඒවා 5යි. නැතුව 4ට 5ක් එකතු කරන්නේ මොකුත් නෙමෙයි. ෂොට් 3ක් ගැහුවොත් 4 ඒවා 3යි. ෂොට් 4ක් ගැහුවොත් 4 ඒවා 4ක්. නැතුව 4ට 3 එකතු කරන්න 4ට 2 එකතු කරන්න 4ට 1 එකතු කරන්න නෙමෙයි. එක ෂොට් එකක් ගැහුවොත් එහෙම ලකුණු 4ක් සුද්ධ වශයෙන් 4 ඒවා 1ක්. 4 වරක් 1. ෂොට් 5ක් ගැහුවොත් 4 ඒවා 5ක්. 4 වරක් 5ක්. ෂොට් 3ක් ගැහුවොත් 4 වරක් 3. 4 ඒවා 3ක්. හිතන්න. ගහනවා 4 ඒවා 3ක්. ලකුණු 4යි, ලකුණු 8යි, ලකුණු 12යි. ඔය 12 ඉන්නේ කොහමද? ස්වභාවිකව හිතන්න. 4ට 3 එකතු කළාද නැහැ? 4 3ෙන් බෙදලාද නැහැ? 4ට 3ක් අඩු කළාද? 4ෙන් 3 නැහැ. 4 3ෙන් මොනවා කළාද? වැඩි කළා. එක ෂොට් එකක් ගැහුවාම 4යි ෂොට් එකක් කියන්නේ බා. අර බැට් එකෙන් ගහන්නේ ඒ ෂොට් එකක් ඈ. එක ෂොට් එකක් ගැහුවාම ලකුණු 4යි. ෂොට් 10ක් ගැහුවාම 4 වරක් 10යි. එහෙනම් දැන් ෂොට් කීයක් ගන්නවද? x ගහනවා. එකක් ගැහුවාම 4යි, දෙකක් ගැහුවාම 4 වරක් 2යි, 10ක් ගැහුවාම 4 වරක් 10යි, 100ක් ගැහුවොත් 4 පාරවල් 100යි, 4 වරක් 100යි. x ගණනක් ගැහුවොත් 4 වරක් x මෙලෙස. මේ තියන්නේ මොකද්ද? 4 පාරවල් වලින් ගත්ත ලකුණු ගන්න. ඒ වගේම මේක අනිත් පැත්ත. එක පැත්තකට 6ක් ගහනවා. තව 6ක් ගහනවා. ඔක්කොම 6ව 2යි. ලකුණු 12යි. හිතන්න මම 6 පාරවල් y ගානක් ගන්න එකක් මන් දන්නේ නැහැ. y දන්නේ නැහැ. මං කිව්ව ස්වභාවික විතර. 4 පාරවල් 6 පාරවල් ගන්න y ලෙස හිතන්න එපා. 6 පාරවල් 5යි නම් 6යි 12යි 18යි 24යි 30යි. 6 පාරවල් 5යි නම් y නම් හිතන්න එපා. 6 පාරවල් 10යි නම් 6යි 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 60යි ලකුණු. එහෙනම් දැන් හිතනවා 6ව 10ක් 6ව 5ක් 6ව 3ක් 6 වරක් 2ක් 6 වරක් 3 6 වරක් 10 වශයෙන්. එහෙනම් එක ෂොට් එකක් ගහුවොත් ලකුණු 6ක් හම්බ වෙනවා. ෂොට් කීයක් ගන්නවද ඒ වගේ? y ගානක් අදාළ පැහැදිලි 6 වැඩි කිරීම 6 වරක් y. 3ක් ගහුවොත් 6 වරක් 3යි. 4ක් ගහුවොත් 6 වරක් 4යි. 10ක් ගහුවොත් ෂොට් 6 වරක් 10යි. 6ව 10යි. y ගානක් ගහුවොත් 6 වරක් y. ඒක කියන්නේ y නම් හිතන්න එපා. ඒක අන්තිමට හිතවා. මේ තියෙන 6 පාරවල් වලින් ගත්ත ලකුණු
ගාන මේ තියෙන හතර පාරවල් වලින් ගත්ත ලකුණු ගාන කිව්වේ ওই දෙකේ එකතුව සමානයි 170. හරි කරා. මෙයාම පොඩ්ඩක් සුද්ධ කරනවා 4x ධන 6y සමානයි 170. හය දැක්ක ගමන් පේනවා මූඩ් දෙකෙන් බෙදෙනවා මම මේ පැත්තෙන් දෙක පොසාරකයක් විදිහට එළියට ගන්නම් දෙවාලයක් 2x ධන 3y සමානයි 170. හයයි මම දෙපැත්ත බෙදනවා මල්ලි දෙකෙන් මේ පැත්ත විතරක් බෙදන්න එපා මේ පැත්තත් බෙදන්න ඕනේ නැත්නම් අසාධාරණයි. සමීකරණේ මේ පැත්තට කරන දේ එහා පැත්තට කරන්න ඕනේ. මේ පැත්ත කිචි කවනවා නම් එහා පැත්තත් කිචි කවන්න ඕනේ. මේ පැත්තට ටොක්ක්ක් එන්නොත් එහා පැත්තට ටොක්ක්ක් අයින්න ඕනේ. මේ පැත්ත දෙකෙන් බෙදුවොත් මේ පැත්ත දෙකෙන් බෙදන්න ඕනේ. මෙයාට මෙයා කැපිලා යනවා. දෙවෙනි සමීකරණය එනවා 2x ධන 3y සමානයි 170යි දෙකෙන් බෙදුවාම මෙතෙන් එනවා 8යි 88ක්ද වන්දා වැරදුනොත් උන්ට හදාගනින්න මෙලෙස ඔන්න හම්බෙන දෙවෙනි සමීකරණය 2018 විභාග ගන්න බලන්න හරිද වෙලාව ඇති කියලා හිතනවා ගාන තේරුණා ඇති කියලා හිතනවා මම 2018 ගානට සමු දෙමු මෙලෙස අපි 2018 අපොස සාපේ කියන්නේ සාමාන්‍ය පෙළ හරිද බලගන්න බලමු කොහොමදයි 19 ගාන ගොඩ නැගෙන්නේ කියලා අතිවිශේෂයි තීරණ ගැනීම x නම් y නම් හිතන්න එපා නම් ඉවල්ලි ස්වභාවික අවස්ථා දදා බලන්න x නම් y නම් හිතන්නම යන්න එපා හතරේ පාරවල් x නම් හිතන්න එපා හතරේ පාරවල් තුනක් ගවුවොත් මොකද වෙන්නේ බලන්න හතරේව තුනක් ලකු 12යි හතර වරක් 3 හතරේව 10ක් ගවුවොත් හතර වරක් 10 එහෙනම් හතරේව x නේ හතර වරක් x ඒක තමයි හතරේවෙන් ගහපු ලකුණු ගන්න එක 6ක් ගවුවොත් 6ව 1යි 10ව දෙකක් ගැවුවොත් 6 වරක් 2යි 6ව 3ක් ගැවුවොත් 6 වරක් 3යි 6ව y ගැවුවොත් 6 වැඩි කිරීම y 6 වරක් y ওই දෙක එකතුව සමාන වුණා කිව්ව 170 කීයකටද 6කට බලගන්න හරි මෙයා 2019 විභාග ගන්න ඉස්සල්ලාම මගේ ස්ටෙප් එක දාන කටුවට කියව ගන්න එක කියනවා නැටුම් කණ්ඩායම පිරිමි ළමයි 5 දෙනයි පිරිමි ළමයි 5යි ගෑනු ළමයි 4යි හරි එහෙනම් පිරිමි ළමයි ගාන xy x ගෑනු ගාන y කියලා ගන්න එපා. ඒ පිරිමි ගාන දන්නවා 5යි. කෙල්ලෝ ගාන දන්නවා 4යි. එහෙනම් ඒ දත්ත data ටික ගානේ තියාගන්න කොහෙන් හරි ඕන්නම්. පිරිමි ළමයි 4යි. sorry 5යි. පිරිමි ළමයි 5යි ගෑනු ළමයි 4යි. උඹලට අදහසක් තියෙනවා මුළු ළමයි ගාන 9යි. ඔය නැතුම් කන්දාම ඉන්න මුළු ළමයි ගාන 9යි. පිරිමි ළමයි 5යි කෙල්ලෝ 4යි 9යි එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමයි මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි අතර සියලුම ගෑනු ළමයිද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටියලු. ඇත්තට බන්නේ සාමාන්‍ය නැටුමක් ගත්තොත් එහෙම ඔක්කොම එක වගේ අඳිනවනේ. කොල්ලෝ ඔක්කොම එක වගේ අඳිනවා. කෙල්ලෝ ඔක්කොම එක වගේ අඳිනවා. පෙලක් ඒවා තියෙනවා. දැන් මෙහෙම හිතයි දන්නේ නැහැ කොල්ලෝ කෙල්ලෝ එක වගේ අඳින ඒවාක් තියෙනවා. එහෙම නැටුත් තියෙනවා. කොල්ලොත් ඔක්කොම බොටම් එකයි ටී-ෂර්ට් එකයි කෙල්ලොත් ඔක්කොම බොටම් එකයි ටී-ෂර්ට් එකයි. එහෙමයි කියලා මෙහෙම නෑ නේ බං. කෙල්ලෝ ඔක්කොම සාරියයි මේ සෝරි අපි ගමු කෙල්ලෝ ඔක්කොම සායයි තව එකක් අඳිනවා උඩට. ඒකම කොල්ලොට දෙන්නේ නෑනේ. දැන් කොල්ලෝ අඳින එක කෙල්ලෝ අඳිනවා. හැබැයි ඒකේ වරදවා වටහා ගන්න එපා. කෙල්ලෝ අඳින ඔක්කොම කොල්ලෝ අඳින්නේ නෑ. හැබැයි මෙතන කියන්නේ කොල්ලෝ ඔක්කොම එකක් අඳිනවා කෙල්ලෝ ඔක්කොම එකක් අඳිනවා. එකම ඇඳුම නෙමෙයි අඳින්නේ. කොල්ලෝ වෙනම එකක් අඳිනවා කෙල්ලෝ ඔක්කොම එකක් අඳිනවා කෙල්ලෝ 4 දෙනාම එකක් අඳිනවා කොල්ලෝ 5 දෙනාම එකක් අඳිනවා ඇඳුම් වර්ග දෙකයි කොල්ලොන්ට වෙනම ඇඳුමකුයි කෙල්ලොන්ට වෙනමයි මිල සමාන වූ ඇඳුම් ඇඟම හතයි කියලා ඒකකින් වැඩිපුර සල්ලි ගන්න සිටිතක් නැහැ සාමාන්‍ය නැටුමකදී ඒ නිසා ඒ වගේ දේවල් බලන්න මිල සමාන වූ ඇඳුම් කියන්නේ ඒකයි කෙල්ලෝ 4 දෙනාගේම ඇඳුම් ගන්න සමානයි තරුෂිගේ ඇඳුම ගන්නම තමයි net මිල නෙත්මිගේ ඇඳුම ගන්නම තමයි සාගරිකටත්. ඔය අදි වශයෙන් අමල්ගේ ඇඳුම ගන්නම තමයි සුසන්තට. උගේ ගන්නම තමයි අනිත් එකාට. බලන්න පොඩ්ඩක්. ඊට පස්සේ ගාන කියනවා සමානුරු ඇඳුම් වලින් සැරසී සිටියලු පිළිම ඇඳුම් කට්ටල දෙකක මිල ගෑනු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000ක් වැඩි. කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම 14,000යිලු. කියනවා පිළිම ඔන්න රෆ් එකට කියවගත්තේ. දැන් එනවා xy කියන්නේ මොකක්ද බලන්න පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලේ මිල රුපියල් x ගෑනු ළමයෙකුගේ ඇඳුම් කට්ටලේක මිල රුපියල් y කියනවා එහෙනම් ඒක ලියා ගන්න පිරිමි ඇඳුම් කට්ටලයක
මිල රුපියල් x වෙනවා ගැහැණු ඇඳුම් කට්ටලයක මිල රුපියල් y වෙනවා. දැන් ආයි පාරක් ගානේ මුලට එනවා. පළවෙනිම ගණිත වලින් නම් ගන්න දෙයක් නැහැ. ඉතින් ගානේ කිව්වේ කොල්ල පහක් ඉන්නවා, කෙල්ල හතරක් ඉන්නවා, නැටුමක් තියෙනවා. කොල්ල ඔක්කොම එක ඇඳුම අඳිනවා, කෙල්ල ඔක්කොම එක ඇඳුම. එක ඇඳුම කියන්නේ මේ එක වගේ ඇඳුම් හතරක් අඳිනවා කෙල්ලෝ ටික. නැතුව එක ඇඳුම හතර දෙනා බෙදාගෙන අඳින්නේ නැහැ. හොඳේ. කට්ටල වලින් මෙයා සැරසී සිටියලු. පිරිමි ඇඳුම් කට්ටල ඔන්න දැන් තමයි ගානේ කියන්නේ. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගෑනු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා 1000ක් වැඩි. පිරිමි කට්ටලයක් x කියලා හිතන්න එපා. 10යි කියලා හිතපන්. පිරිමි ඇඳුම් කට්ටල කීයක මිලද? 3ක මිල. ඒ කියන්නේ 1000 කුට්ටි 3ක්. 1000ව 3ක්. පිරිමි ඇඳුම් කට්ටලයක් x නෙමෙයි. 5000යි. කට්ටල 3ක් කියන්නේ 5000ව 3ක්. ගෑනු ඇඳුම් කට්ටලයක් y නෙමෙයි. 100යි. ගෑනු ඇඳුම් කට්ටල 3ක මිල කියන්නේ 100ව 3ක්. ගෑනු ඇඳුම් කට්ටල රුපියල් 1000යි. ගෑනු ඇඳුම් කට්ටල 8ක ගාන කියන්නේ 10ව 8ක්. පිරිමි ඇඳුම් කට්ටල රුපියල් x නෙමෙයි දැන් 10000යි. කට්ටල 3ක ගාන කියන්නේ 10000ව 3ක්. ගෑනු ඇඳුම් කට්ටලයක් y නෙමෙයි දැන් රුපියල් 2000යි. කට්ටල 100ක ගාන කියන්නේ 2000 කුට්ටි 100ක්. ඒ කියන්නේ 2000 100න් මොනවා වෙන්න ඕනේ? ඇඳුම් ගානෙන් වැඩි වෙන්න ඕනේ. ඉතින් ගාන කියනවා පිරිමි ඇඳුම් කට්ටල දෙකක ගාන ගෑනු ඇඳුම් කට්ටල කීයක ගානට වඩාද? 3ක ගානට වඩා 1000ක් වැඩිලු. එහෙනම් මට කියන්න හොඳ ළමයි වගේ පිරිමි ඇඳුම් කට්ටල දෙකක ගාන ගෑනු ඇඳුම් කට්ටල 3ක ගානට වඩා 1000ක් වැඩි. පිරිමි කට්ටල දෙකක ගානද වැඩි ගෑනු කට්ටල 3ක ගානද වැඩි? පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගෑනු ඇඳුම් කට්ටල 3කට වඩා 1000ක් වැඩි. එහෙනම් පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටල දෙකක ගාන ගෑනු ඇඳුම් කට්ටල 3ක ගානට වඩා 1000ක් වැඩි. 1000ක් වැඩි මොකද්ද? පිරිමි කට්ටල දෙකක ගාන. එහෙනම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක ගාන ගෑනු ඇඳුම් කට්ටල 3ක ගානට වඩා වැඩි. කීයක්ද? 1000ක්. එහෙනම් පිරිමි කට්ටල දෙකක ගාන ලොකුයි ගෑනු ඇඳුම් කට්ටල 3ක ගානට වඩා. වෙනස තමයි දෙක අතර රුපියල් 1000ක්. අරකට වඩා අරක 1000ක් වැඩි. වෙනස වැඩිපුර තියෙන්නේ පිරිමි කට්ටල දෙකක ගාන. එහෙනම් පිරිමි කට්ටල දෙකක ගාන අපි දන්නවා එකක් x නම් කතා කරා ස්වභාවික අවස්ථා දාලා x වගේම දෙකක්. මේ තියෙන්නේ පිරිමි කට්ටල දෙකක ගාන. ගෑනු කට්ටල 3ක ගාන එකක් y නේ. y වගේ කීයක්ද? 3ක්. මේ තියෙන්නේ පිරිමි කට්ටල දෙකක ගාන. මේ තියෙන්නේ ගෑනු ඇඳුම් කට්ටල 3ක ගාන. මෙයාට වඩා 10ක් වැඩි කිව්වා. එහෙනම් වැඩි එකා මෙයා. වැඩි එකාගෙන් පොඩි එකා අඩු කරාම මෙන්න යකෝ සමාන වෙනවා කීයටද? 10කට. බලන්න. එහෙනම් පළවෙනි සමීකරණය 2x වින 3y සමානයි 10. මෙයා මම තව විදිහකට අරන් පෙන්නන්නම්. පිරිමි කට්ටල දෙකක ගාන ගෑනු කට්ටල 3ක ගානට වඩා 1000ක් වැඩි. මම මේක මෙහෙම කියනවා. පිරිමි ඇඳුම් කට්ටල දෙකක ගාන හම්බ වෙනවා ගෑනු ඇඳුම් කට්ටල 3ක ගානට වඩා 1000ක් වැඩි නේ. 1000ක් මොනවා කරාමද? එකතු කරාම. එහෙනම් පිරිමි ඇඳුම් කට්ටල දෙකක ගාන කියන්නේ x වගේම දෙකක්. ඕක සමාන වෙන්නේ පිරිමි ඇඳුම් කට්ටල දෙකක ගාන සමානයි ගෑනු ඇඳුම් කට්ටල 3ක ගානට 1000ක් එකතු කරාම. ගෑනු ඇඳුම් කට්ටල 3ක් කියන්නේ y වැඩි කිරීම 3. ඕකටත් වඩා රුපියල් කීයක් වැඩිද? 1000ක්. එහෙනම් මෙයා එනවා 2x වැරදුනා 2x සමාන ලකුණ එනවා මෙතෙන්ට සමානයි 3y ධන 10යි. උඹලට සෙට් වෙන්නේ මේකද මේකද කැමති එකක් ඈ? දෙකම හරි. දැන් මේ 10 ධනයිනේ. ඒ නිසා එයා මේ පැත්තේ තියෙන y වගේ මේ පැත්තට 2x වින 3y සමානයි 10යි. අන්න අරුම හම්බ වෙනවා. කැමති විදිහකට ගන්න. අවුලක් නැහැ. ඊට පස්සේ කියනවා කණ්ඩායමේ ඔක්කොම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000යි. ඒ මොකද්ද බං ඉතින්? ඔක්කොම ළමයින්ට ඇඳුම් වලට 10000 14000ක් ගියාලු. ඔක්කොම ළමයි කියන්නේ කවුද දැන්?
පිරිමි ළමයි 5යි ගෑනු ළමයි 4යි. ඉතින් එක පිරිමි ළමයෙක්ට කිට් එක රුපියල් x. කොල්ලෝ 5ක් කියන්නේ ඒ වගේම කීයක්ද? 5ක්. x වැඩි කිරීම 5. ඔය කියන්නේ පිරිමි ඇඳුම් කට්ටල 5ට යන මුළු ගාන. ඊට පස්සේ බලන්න කෙල්ලොන්ට කොච්චර යනවද? එකෙක්ට y යනවා. කෙල්ලෝ 4 දෙනෙක් හිටියා. y වැඩි කිරීම 4යි. ඒකෙට 10ක් යනවා නම් කෙල්ලෝ 4 යනවාද? 10 ඒවා 4ක්නේ. 4000නේ. 4000 4ෙන් වැඩි වෙලා බෙදිලා එකතු වෙලා අඩු වෙනා නෙවෙයි. එහෙනම් මේ තියෙන කොල්ලොන්ට යන ගාන, මේ තියෙන කෙල්ලොන්ට යන ගාන මුළු ගාන තමයි නම් ගිවන්නේ කීයට සමාන වෙන්නේද? 14 18 මේක. එහෙනම් ඊළඟ ඉක්වේෂන් එක එනවා 5x ධන 4y සමානයි 14000යි. මෙයා මම ගන්නවා අවශ්‍ය කරන අංක දෙක සමීකරණය ලෙස ඉවර වෙන්නේ 2019 ඕ ලෙවල් විභාග ගන්න. බලගන්න සමීකරණ දෙක. ඊට පස්සේ මුන් දෙන්නව එක ළඟින් ලියලා විසඳගෙන බලන්න ඕගොල්ලෝ දන්න විදියට. අවුලක් නැහැ කියලා හිතනවා. හරිනේ? බලගන්න හදලා ගමු බලන්න 20යි 20 විභාග ගන්න. බලගන්න පොඩ්ඩක් ඈ. 18 ඕකේ 19 ඕකේ මකලව බෝඩ් එක සමීකරණ ඕන විදිහකට ගන්න පුළුවන්. හොඳේ පරම සත්‍ය අවබෝධ වීම අතිවිශේෂයි. ඒත් එක්කම ස්වභාවික සංසිද්ධි හිතීම ඊට වඩා විශේෂ වෙනවා. මොකද ස්වභාවික අවස්ථා හිතුවොත් තමයි ගාන හිතන්න අපිට ලේසි වෙන්නේ. හරිද? බලමු 20යි 20 විභාග ගානේ කොහොම සංකල්පයක්ද තියෙන්නේ කියලා. තප්පරයක් දෙන්න මට. තියෙනවා බඩු මේකේ. ශාලාවක සුදු නෙළුම් ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසා ඇත. එහෙනම් ශාලාව සරසලා තියෙනවා සුදු නෙළුම් මල් සහ රතු නෙළුම් මල් වලින්. සුදු පාට නෙළුම් මල්, රතු පාට නෙළුම් මල්. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩි. කටුවට කියවන්නේ මෙන්න මේ xy කියන්නේ මොකද්ද කියලා හම්බ වෙනකන් මම ගාන කියවන්නේ කටුවට. හරි නිකන් අයිඩියා ගන්න මල්ලයි අදහසක් තියෙන මල් අදහස් කොල්ලෝ එමනම් දන්නවා මල් අදහස් මල් හරි සුදු නෙළුම් මලක් රුපියල් 12යි අම්මට සිරි සුදු නෙළුම් මලක ගාණක් කියනවා අති විශේෂයි xy මොකක්ද දන්නේ නැහැ xy නෙමෙයි ඩිරෙක්ට් 12යි රතු නෙළුම් මලක් රුපියල් 11යි සැලසීමට උදාගන්න මේ නෙළුම් මල් සඳහා වියදමේ 10 අයිසියලු අන්න ඊට පස්සේ රෝමෙලා එකයි කියනවා සැලසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ලු රතු නෙළුම් මල් සංඛ්‍යාව y ලු අන්න xy හඳුන්වා දෙනවා. එහෙනම් මම ගාන ලියා ගන්නවා සුදු නෙළුම් මල් ගණන තමයි x කියන්නේ මල් ගණන මිලක් නෙමෙයි රතු නෙළුම් මල් සංඛ්‍යාව තමයි y කියන්නේ. ආයෙනවා ගාන මුලට ඒත් එක්ක අතිවිශේෂ දෙයක් තිබ්බා සුදු නෙළුම් මල් ගාන x මල් x ගානක් තියෙනවා රතු නෙළුම් මල් ගාන y මල් y ගානක් තියෙනවා ඒත් එක්ක මුලට අතිවිශේෂ දත්තයක් දුන්නා මේකේ සුදු නෙළුම් මලක් රුපියල් කීයයි කියලාද කිව්වා සුදු නෙළුම් මලක් 12යි රතු නෙළුම් මලක් රුපියල් 11යි වැදගත්නේ පැත්තකින් ලියාගනින් සුදු නෙළුම් මල් x තිබ්බා එක මලක් 12යි ඔන්න වැදගත් දත්ත ගවලා ගිහින් රතු නෙළුම් මල් y ගානක් තිබ්බා එක මලක් කීයද කියලා පොඩ්ඩක් ලියාගන්න 11යි හරිද දැන් බලමු ගාන මොකද්ද කියන්නේ කියලා සුදු නෙළුම් මල් වලින් රතු නෙළුම් මල් වලින් සරසා තියෙනවා හරි ඊට පස්සේ කියනවා ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ කී ගුණයද 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩි එහෙනම් මම ප්‍රශ්නයක් අහනවා සුදු නෙළුම් මල් සංඛ්‍යාව 100ක් වැඩි නෑ රතු වලට වඩා. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය තමයි අරුට වඩා 100ක් මොනවද? වැඩි. රතු නෙළුම් මල් ගානට වඩා 100ක් වැඩි. සුදු නෙළුම් මල් සංඛ්‍යාව රතු නෙළුම් මල් වලට වඩා 100ක් වැඩි නෑ. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය තමයි රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩි. එහෙනම් වැඩිපුර තියෙන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩිලු. වැඩිපුර තියෙන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. ඒ කියන්නේ සුදු නෙළුම් මල් x නම් x ගේ කී ගුණයද? 3 ගුණය. මේක තමයි සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය.
මල් ගාන එකේ දෙගුණයක් නම් 2යි. පස්වල එහෙම නෑනේ. නිකන් රතු නෙළුම් මල් වලට වඩා. ඒ කියන්නේ normal කාට වඩාද? වයිට වඩා 100ක් වැඩිලු. මෙයාට වඩා 100ක් වැඩි. මෙයා තමයි වැඩි එක. ගැප් එක මේ මල් ගාන අතර පරතරය 100යි. අපි සෑම විටම පරතරයක් ගන්න මොනවා කරලාද? අඩු කරලා. හැබැයි අති විශේෂයි ලොකු එකෙන් පොඩි එකක්. ඉස්සෙල්ලා ලොකු එක අඳුනගන්න. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩි. මෙයාට වඩා 100ක් වැඩි. එහෙනම් මෙයා තමයි වැඩි එක. වැඩි එකෙන් පොඩි එක අඩු කරාම මෙයාට වඩා කොච්චර වැඩිද? අඩු කරලා බලන්නේ. වෙනසක් හොයන්නේ අඩු කරලා. ලොකු එකෙන් පොඩි එක. වෙනස කීයට සමාන වෙනවද? 100ට. නැහිනව 3යි x ඍණ y සමානයි 100. අංක 1. ඔක අනිත් විදිහටත් ගන්න පුළුවන් මට. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් ගානට වඩා 100ක් වැඩි කියලා කිව්වේ. එහෙනම් මම මෙහෙම කියනවා. ඕන කන්ට දාගනින්. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් ගානට වඩා 100ක් වැඩි. මම මෙහෙම කියනවා. සුදු නෙළුම් මල් ගානේ 3 ගුණය හම්බ වෙන්නේ රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100ක් වැඩිනේ. එහෙනම් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය සමානයි රතු නෙළුම් මල් ගානට 100ක් මොනවා කරාමද? එකතු කරාම. මෙතනින් එනවා 3x සමානයි y දාන්න 100යි y මේ පැත්තට ගෙනාවම 3x නේ අපේ විදිය තමයි xy එක පැත්තකයි අනිත් එක පැත්තකයි නිසා y ගේන්නේ මෙහෙට 3x ඍණ y සමානයි 100යි. අංක එකම තමයි. දෙවිදියම පෙන්වනවා. ඊට පස්සේ කියනවා මේ මල් වලට ගිය මුළු වියදම 1000 කීයයි කියනවද? 600ක් කියලා කියනවා. මේ මල් සඳහා ගිය මුළු වියදම රුපියල් 1600යිලු. දැන් බලන්න මල් වලට කියන්නේ මොනවටද යන්නේ? සුදු නෙළුම් මල් වලටයි රතු නෙළුම් මල් වලට. එක නෙළුම් මලක් ගන්න රුපියල් 12යි. නෙළුම් මල් 10ක් ගන්න 22යිද? 12 10 එකතු වෙනවද? නෑ 12 කුට්ටි 10යි. රුපියල් 12ම 10ක් දෙන්න ඕනේ. මල් 10ක් ගන්න නෙළුම් මල්. එක මලක් රුපියල් 12යි. මල් 5ක් ගන්න 12ක. ආයි 12 වරක් 5. මල් 100 මලක් ගන්න 12 150. එහෙනම් 12 මල් ගානෙන් හැම විටම වැඩි වෙන්න ඕනේ. එහෙනම් එක සුදු නෙළුම් මලක් රුපියල් 12යි. නෙළුම් මල් තිබ්බ x ඒ කියන්නේ 12 ඒවා කීයක්ද? x මේ තියන්නේ සුදු නෙළුම් මල් වලට යන වියදම. එක රතු නෙළුම් මලක් ගන්න රුපියල් 11ක් දෙන්න ඕනේ. 11යි. මල් 5ක් ගන්න 11 ඒවා 5යි. මල් 4ක් ගන්න 11 ඒවා 4යි. මල් 10ක් ගන්න 11 වරක් 10යි. මල් 25ක් ගන්න 11 වරක් 25යි. මල් y ගානක් ගන්න 11 වරක් කීයද? y. මේ තියෙන්නේ සුදු නෙළුම් මල් වලට ගිය ගාන, මේ තියෙන්නේ රතු නෙළුම් මල් වලට ගිය ගාන. මුළු ගාන 1600 කියන්නේ එහෙනම් ওই දෙක එකතුව සමානයි 1600ට මෙලෙස. එහෙනම් හදා ගන්නවා මම 12ක් x ධන 11ක් y සමානයි 1600යි. මෙයා මම ගන්නවා අනුරූප අංක දෙක ලෙස. ඉවර වෙන්නේ 2020 විභාග ගාන. 2020 O level ගාන තමයි ওই විදියට සමීකරණ කොට නැගීම අහවර වෙන්නේ ගෙදර ගිහිල්ලා ආයි පාරක් බැලුවට කමක් නැහැ පාස් පේපර් පොතේම තියෙනවා නම්. හරිද? ඉස්සෙල්ලාම මේ වෙනස් වෙන්නේ මොනවද? ඒ වගේ වැදගත් දත්ත 100ක් දාගෙන ගන්නට එන්න වෙන්න x නම් y නම් හිතන්න එපා ස්වභාවික විතන්න. එක මල 12යි මල් 5ක් හිතන්න. x මල් x හිතන්න එපා. 12 වල 5ක් නේ. ඊට පස්සේ බලපන් 12 5න් වැඩි වෙන්න බෑ. එහෙනම් මල් x නම් 12x ගලුත් මොනවද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. හරිද? බෝඩ් එක අයින් කරලා දානවා මම. බලා ගන්න 2021 ගාන කොහමදයි හැදෙන්නේ කියලා. බලා ගන්න පොඩ්ඩක් ඈ. 2021 විභාග ගාන කොහමද හැදෙන්නේ කියලා පොඩ්ඩක් බලා ගන්න. මම 21 නම් පොඩ්ඩක් හොඳ පේපර් එකක් තිබ්බා බලා ගන්න. 2021 ගාන කියනවා 2021 ඔලුවෙන් එක ගොඩේ ඡේදයක් දීලා තියෙනවා. මෙයා මම ගන්නවා 20යි 21 අවුරුද්ද. බලා ගන්න. xy කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම අඳුර ගන්න. මම ගන්න පොඩ්ඩක් කටුවට කියව ගන්නවා. මොකක් ගැනද දන්නේ නැහැ කියන්නේ. ගන්න කියනවා ප්‍රාථමික පාසලක පන්ති කාමර තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස විතරයි. එහෙනම් ප්‍රාථමික කියන ප්‍රයිමරි ස්කෝල් එක පන්ති වල තියෙන්නේ සමචතුරස්‍ර කියන්නේ නැහැ. චතුරස්‍රාකාර. සමචතුරස්‍ර වෙන්නත් පුළුවන් ඕන චතුරස්‍රාකාර මේස. ඍජු පාද හතරක් තියෙන මේස. සහ වෘත්තාකාර මේස විතරයි. ඉතල පොඩ්ඩක් මේ ස්කෙච් එක අඳගන්න. චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස විතරයිලු තියෙන්නේ. වෙන හැඩ නැහැ. ඊට පස්සේ කියනවා
සෑම චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4 ගන්න තියෙනවලු. හැම චතුරස්‍රාකාර මේසයක් වටේටම පුටු තියෙනවලු 4 ගානේ. එහෙනම් මේ එක මේසයක් ගත්තාම ඒක වටේට පුටු 4ක් තියෙනවා. මෙලෙස. වෘත්තාකාර මේසයක් වඩා සෑම වෘත්තාකාර මේසයක් වඩාම පුටු 5 ගානේ තියෙනවා. එහෙනම් චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4 ගානේ තියෙනවා. වෘත්තාකාර මේසයක් වටා පුටු 5 ගානේ තියෙනවා. එහෙනම් මේ මේස වටේට නම් පුටු 5ක් තියෙනවා. මෙන්න පුටු වදිනවා. මෙයා වටා පුටු 4යි මෙයා වටා පුටු 5යි. පොඩි ස්කෙච් එකක් ගහගන්න අති විශේෂයි මේක. ඊට පස්සේ කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45ක් වැඩි වෙනවා. චතුරස්‍රාකාර මේස ගාන මේ ලී කෑලි ගාන මේ ලී කෑලි ගානට වඩා 45ක් වැඩි. සියලුම මේස වටා තමයි මුළු පුටු ගාන. පුටු අන්න ඉස්සෙල්ලා කිව්වේ මේස ගාන දැන් කතා කරන පුටු ගාන. අක්ෂිරිස චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x2 අන්න හඳුනා ගැනීම අති විශේෂයි. මම ලියනවා xy කියන්නේ මොකද්ද? චතුරස්‍රාකාර මේස ගණන බං. පුටු නෙවෙයි. x ඒව ලියාගන්න. වෘත්තාකාර මේස ගණන තමයි y වෙන්නේ. ඔන්න xy අඳුරගත්තා. රෆ් එකට කියවපු එක දැන් මම ආයි පාරක් y ලෙසද සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳලා චතුරස්‍රාකාර මේස වෘත්තාකාර මේස ගණනයි යන්නේ. කියනවා. හැම චතුරස්‍රාකාර මේසයක් වටේ පුටු 4ක් තිබ්බා වෘත්තාකාර මේසයක් වටේ පුටු 5ක් තිබ්බා. ඔන්න දැන් කියනවා චතුරස්‍රාකාර මේස ගාන ඒ කියන්නේ x වෘත්තාකාර මේස ගානට වඩා 45ක් වැඩිලු. මෙයාට වඩා 45ක් වැඩිලු. එහෙනම් චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45ක් වැඩිනේ. වැඩිපුර තියෙන්නේ චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න අපි ගැප් එක හොයන්න. වැඩිපුර ගන්න වෙනවා චතුරස්‍රාකාර මේස ගාන වෘත්තාකාර මේස ගානට වඩා 45ක් වැඩි. තේරුම් ගන්න වැඩිපුර තියෙන්නේ චතුරස්‍රාකාර මේස. එහෙනම් වැඩි එකෙන් පොඩි එක මොනවා ගන්නවද? වෘත්තාකාර මේස ගාන අඩු කරාම වෙනස තමයි මේස 40 කීයක් එන්නද? 5ක් එන්නේ. පළවෙනි සමීකරණය. එතකොට තව විදිහකට මෙයාව ගන්න පුළුවන් චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45ක් වැඩි කියනවනේ. ස්වභාවික අවස්ථාවක් දාලා බලමු. වෘත්තාකාර මේස සහ චතුරස්‍රාකාර මේස. වෘත්තාකාර මේස 10යි නම් චතුරස්‍රාකාර මේස ඊට වඩා 45ක් වැඩිනේ. ඒ කියන්නේ මෙයාට 45ක් මොනවද කරේ? මොනවද කරේ හිතන්න එපා. උත්තරේ කීයද කියමු. මේවා 10යි නම් අර 45ක් වැඩි කියන්නේ 55යි. 55 කොහමද ගත්තේ මෙයාට 45 එකතු වෙනවා. මේස 9යි නම් අර ඊට වඩා 45ක් වැඩිනේ. ඒ කියන්නේ 9ට කීයක් එකතු වෙනවා? 45. වෘත්තාකාර මේස ගන්නට වඩා චතුරස්‍රාකාර මේස 45ක් වැඩි. මං කියන වෘත්තාකාර මේස 100යි. චතුරස්‍රාකාර මේස කියන්නේ 145යි. ඊට වඩා 45ක් වැඩි. ඒ කියන්නේ 100ට 45 මොනවා වෙනවද? එකතු වෙනවා. එහෙනම් උඹලට ඊළඟට කියන්න තියෙන වැදගත්ම දේ චතුරස්‍රාකාර මේස ගන්න වෘත්තාකාර මේස ගන්නට වඩා 45ක් වැඩිනේ. එහෙනම් කියන්න පුළුවන් චතුරස්‍රාකාර මේස ගණන. ඒ කියන්නේ සිම්පල් x සමාන වෙනවා වෘත්තාකාර මේස ගානට 100ක් මොනවා කරාමද? එකතු කරාම. බලන්න මේකේ නවත්තන්න අර පළවෙනි සමීකරණය දෙවෙනි පාරත් හම්බ වෙනවා. දෙවෙනි කැමති විදියකට හොයාගන්න. දෙකම හරි. ඊට පස්සේ කියනවා මේවා බටේ තියෙන මුළු පුටු ගාන 720යි. ඉතින් හිතපන් එක මේසයක් ගත්තොත් පුටු එක චතුරස්‍රාකාර මේසයක් ගත්තොත් පුටු කීයද? 4යි. චතුරස්‍රාකාර මේස 5ක් ගත්තොත් 9යි නෑ 4 කුට්ටි 5යි 4යි මේස 10ක් ගත්තොත් 4 ඔන්නම 10යි එහෙනම් 4 කුට්ටි 10යි 4 වරක් 10යි මේස 100ක් තියෙනවා 4 ඒවා කීයක්ද 100ක් එහෙනම් දැන් තියෙන්නේ 4 වරක් 100 දැන් තියෙන්නේ x නම් 4 වරක් x මේ මොකක්ද හම්බ වෙන්නේ බලන්න මේ හම්බ වෙන්නේ එක චතුරස්‍රාකාර මේසයක් වටේට පුටු 4යිනේ තියෙන්නේ. එහෙනම් මේස x නම් 4 වරක් පුටු 10 නම් 4 වරක් 10. පුටු 3 නම් 4 සෝරි වැරදුනා. මේස ගන්න. මේස 3යි නම් 4 වරක් 3යි පුටු.
මේස 10 නම් 4 වරක් 10යි. චතුරස්‍රාකාර මේස 25යි නම් පුටු 4 වරක් 25යි. චතුරස්‍රාකාර මේස දෙකක් තියෙනවා. ඒ කියන්නේ 4 සෙට් කීයක්ද? දෙකක්. චතුරස්‍රාකාර මේස 11ක් තියෙනවා. 4 ඒවා කීයක්ද? 11. චතුරස්‍රාකාර මේස සංඛ්‍යා x නම් 4 වරක් x. මේ තියෙන්නේ චතුරස්‍රාකාර මේස වටා තියෙන පුටු ගන්න. වෘත්තාකාර මේස 1යි නම් පුටු 5යි. වෘත්තාකාර මේස 100යි නම් පහේව දැන් කීයක තියෙනවද? 100. පහ වරක් 100. වෘත්තාකාර මේස 3යි. පහ. පුටු 15යි. 15 ගන්නේ පස් වරක් 3. වෘත්තාකාර මේස 9යි. පහේව 9යි. එහෙනම් වෘත්තාකාර මේස y නම් එකක 5යි. පහේ ඒවයි. පස් වරක් y. ඔය තියෙන වෘත්තාකාර මේස වටා තියෙන පුටු ගන්න. මේ තියෙන චතුරස්‍රාකාර මේස වටා තියෙන පුටු ගන්න. මේ තියෙන වෘත්තාකාර මේස වටා තියෙන පුටු ගන්න. ඔය දෙක එකතුව සමාන වෙනවා පුටු 720ක් කිව්වා. මෙයා එනවා 4x ධන 5ක් y සමානයි 720යි. අවශ්‍ය කරන දෙවෙනි සමීකරණය වෙනවා. බලන්න. අවශ්‍ය කරන දෙවෙනි සමීකරණය වෙනවා. එහෙනම් අදහස් ටික පැහැදිලි ඇති. තව එක ගානයි තියෙන්නේ 2020 කී අවුරුද්ද දෙක ගාන. හොඳට හිතන්න. x නම් y නම් හිතන්න එපා. ස්වභාවික අවස්ථා දදා බලන්න. ආයි පාරක් කියනවා. x නම් y නම් දා හිතන්න එපා. හරි? ගාන ඔය ආදි වශයෙන් ඉවර වෙනවා 2020 එක විභාග ගන්න. හරි? හදන්න ගන්නේ 2022 විභාග ගන්න නෝට් එක දාගන්න සමීකරණ හිතන විදිය අලුතෙන් වෙනස් කරලා ගන්න. හරි? මෙයා මම අයින් කරන බෝඩ් එකේ බලා ගන්න අන්තිම ගාන ඉවරයි. ඉවරයි බලා ගන්න පොඩ්ඩක්. හරි? මෙයා අයින් කරලා දානවා මම. මෙයා xy කියන්නේ මොකක්දයි අපි දන්නේ නැහැ. ආයි පාර මුලින්ම දාලා ගමු. හරිද? 20යි 22 විභාග ගන්න. ගන්න. හරිද? ගාන මේ විදියට ගොඩ නැගෙනවා. හරියට ආගන්න විශේෂයි පොඩ්ඩක් බලගන්න. කැපිටල් A හා කැපිටල් B රෆ් කියවන්නේ. කටුවට කියවනවා. කැපිටල් A හා කැපිටල් B පාසල් වල ක්‍රීඩා පුහුණුවීම් සාධාරණ ඒක පැතිපෙන්න අරන් යනවා. දැන් අර කලින් ගානේ තිබ්බේ මේස පුටු ගානවා. ඊට කලින් නෙළුම් මල් ගානවා. ඊට කලින් මොනවද තිබ්බම නවත කරේ. ඔය වගේ නම් හතර උන්න බලන්න දැන් වෙන පැත්තක්. කැපිටල් A හා කැපිටල් B ඉස්කෝල දෙකක්. ඒ කියන්නේ රොයල් එකයි ආනන්දේ වගේ. ඉස්කෝල දෙකක්. A හා B පාසල් වල ක්‍රීඩා පුහුණු වීම සඳහා ක්‍රිකට් පිටි සහ බෝලම් මට සිරියනවා. A හා B ඉස්කෝලවල ක්‍රිකට් ප්‍රැක්ටිස් වෙන්න බා. ඒවට පිටි සහ බෝල ගන්න ඕනේ. නැත්ත නේ බා පිටක් බෝලයක් නැතු උන් සෙල්ලම් කරන්න බෑ නෝට. පිටි සහ බෝල ගැනීම අවශ්‍ය වෙනවා. ඒ පාසල සඳහා පිටි 3යි. කැපිටල් A ඉස්කෝලේ බැට් 3කුයි බෝල 8කුයි මිලදී ගැනීමට 6160ක් යනවා. B පාසල සඳහා ක්‍රිකට් බැට් 2යි ඕනේ. ඉතින් පොඩ්ඩක් ඇති අරුන්ට බැට් 3ක් ඕනේ. මුන්ට ඕනේ බැට් 2යි බෝල 5යි. අරුන්ට බෝල නැතුව ඇති. ඒකනේ බෝල 8ක් ගන්නෙ. අරුන් A පාසල ගත්තා බැට් 3කුයි බෝල 8කුයි. ඔන්න ස්කෙච් එකක් ගහගන්න. A පාසලට ඕන වුණා බැට් 3කුයි දෙකම B අකුරනේ බබන් ගන්න. බැට් 3කුයි බෝල 8කුයි. කැපිටල් B පාසලට ඕන වුණා බැට් 2කුයි බෝල 5කුයි. බෝල කැපිටල් A වලට පිටි 3කුයි බෝල 8යි. බැට් 3යි බෝල 8යි. B පාසලට බැට් 2කුයි බෝල 5යි. ඉතින් මේක කියනවා අරුන්ට පිටි 3කුයි බෝල 8ක් ගන්න රුපියල් 6160ක් ගියාලු. එහෙනම් ඒ ඉස්කෝලේට රුපියල් 6160ක් ගිහිල්ලා. මොනව ගන්නද? බැට් 3ක් සහ බෝල 8ක් ගන්න. B ඉස්කෝලේට බැට් 2කුයි බෝල 5ක් ගන්න රුපියල් 4000ක් ගිහිල්ලා. ඔන්න. මුන්ට ඉතින් වැඩිපුර යන්න එපා. ඇයි බං? බැට් එකකුත් වැඩිපුර තියෙනවා. ඉතින් බැට් එකක් බෝල් එකට සාපේක්ෂව ගොඩක් වැඩිපුර ගන්නවා. ඒ නිසා 2021 අවුරුද්දේ බෝල් එකක් රුපියල් 1000
දන්නේ නැහැ මට මතක නෑ හරියට. ඔය බෝලයක් දැන් නම් ඉතින් බෝලයක් ගන්න බෝලයක් තියෙන බෝලයක් තියන්න වෙනවා බස්. මේ ඉස්සර එච්චර ලොකු අවුලක් තිබ්බේ නෑ. 20 21 මේ 22 එහෙමනම් කොහොමද දන්නේ මේ මට හරියට මතක නෑ. මේ දැන් නම් පොඩ්ඩක් කේස් ඉතින් බෝලයක් ගන්න තව තියෙන එකක් තියන්න වෙනවා බස්. අහගන්න හොඳ බෝලයක් ගන්න. නැත්නම් ඉතින් ඔය තියෙනවා ඉතින් බෝල මේ වැඩි බම්පෙන එකක් ගන්න බෑ. ඔය පොඩ්ඩ සෙට් එක සෙල්ලම් කරලා දිනේ බලා ගන්න පොඩ්ඩක් ඈ. මෙලිසෙනවා. ඊට පස්සේ කියනවා මෙලිසෙනවා හරි ක්‍රිකට් පිටක මිල x ලූ බෝල් එක මිලමයි. බලන්න ඉතින් කිව්වා. පිටක මිල x ලූ. ඔන්න ලියාගත්තා මං කිව්වා. බලාගන්න පොඩ්ඩක් ඈ. පිටක මිල රුපියල් xy කියන්නේ මොකක්ද කියලා අපි ලියා ගන්න ඕනේ. බෝලයක මිල රුපියල් y කියලා ගත්තා. xy කියන්නේ මොනවද? ඒ දේවල් ලියා ගැනීම විශේෂයි ගාන තුල. ඉතින් යම් දෙයක් යම් දෙයකට සමාන වෙන්න ඕනේ සමගාමී හෝ වේවා වර්ගජ හෝ වේවා ඕන එකක මේකට බැට් 3කටයි බෝල 8කටයි මෙච්චරක් ගියා. බැට් 2ක ගාන ධන බෝල 5ක ගාන 400යි. 410යි. අන්නේ කොමු එකපාරට ධන ලකුණක් ගත්තනේ. ඉතින් මුන් වගන්තිය කිව්වේ බැට් 3කටයි බෝල 8කටයි 6160යි. ඒකට මම මෙහෙම කිව්වොත් තරහයි දන්නේ. බැට් 3ක ගානට බෝල 8ක ගාන එකතු කරාම 6160යි කියනවා. අවුලක් නැහැ. බැට් 3ක ගානට බෝල 8ක ගාන එකතු කරාම 6160යි. මෙහෙම කිව්වොත් තරහයි දන්නේ. බැට් 3ක ගාන ධන බෝල 8ක ගාන සමානයි 6160යි. කන්සෙප්ට් එක තේරුම් ගන්න. සුළු කිරීම වැරදුනා කියලා හිතන්න එපා. සුළු කිරීම වරදින්න බෑ දැන්. හැබැයි සුළු කිරීම හිතන්න එපා. සංකල්ප තේරුම් ගන්න ගොඩ නගන විදිය. බැට් 3ක ගාන කිව්වේ මෙහෙම. කැපිටල් A ස්කෝල් එකට බැට් 3කුයි බෝල් 8ක් ගන්න 6160ක් ගියා. උඹලා ඒක දකින්නේ මෙහෙම. බැට් 3ක ගානට බෝල් 8ක ගාන එකතු කරාම 6160යි. උඹලා තව දිනුනාම ඔබ දකින්න ඕනේ බැට් 3ක ගාන එකතු කිරීම බෝල 8ක ගාන සමානයි රුපියල් 6160යි. ඒත් එක කිව්වා B ස්කෝල්ඩ් බැට් 2ක ගාන බැට් 2කුයි බෝල 5කුයි ගන්න මෙච්චරක් ගියාලු. ඉතින් උඹලා ඔක දකින්නේ මෙහෙම ගණිතයෙන්. බැට් 2ක ගාන ධන බෝල 5ක ගාන රුපියල් 7000යි. උඹලා දිනුනාම දකින්නේ මෙහෙම. බැට් 2ක ගාන ධන බෝල 5ක ගාන සමානයි රුපියල් 7000යි. එහෙනම් දේවල් ටික පැහැදිලි ඇති සමගාමී සමීකරණ දෙක ගොඩ නැගීම අරමුණ ඒක නම් 3ට 2 5 අර මම කලින් කියපු එක වගේම තමයි 3 තිබ්බොත් 3යි x කරපන් 8 තිබ්බොත් 8ක් y කරපන් ගන්නට. හරි? ඉතින් ඕගොල්ලන්ට කියනවා පළවෙනි ස්කෝරේට 6160ක් යනවා. මොනවටද? බැට් 3ක ගානකටයි බෝල 8ක ගානයි. ওই දෙක එකතු වෙන එක 6160ක් කියන්නේ මුළු ගානනේ. මුළු ගාන නිසා එකතු කරේ. වෙනසක් මොකුත් කිව්වේ නැහැ. හිතන්න. හිතලා බලන්න. හරි? බැට් 3ක ගාන ධන බෝල 8ක ගාන සමානයි 6160යි. කන්සෙප්ට් එක ඔළුවේ තියාගන්න අගයක් අරදුනාට ප්‍රශ්නයක් නැහැ. තේරුණා නම් කඩු හරි. හරි? කියනවා පිටක ගාන x නේ. එහෙනම් a බැට් 3යි. පිටක ගාන x හිතන්න එපා. 10යි කියලා හිතපන්. බැට් 3ක් කියන්නේ 10 ඒව 3 10 වරක් 3. බැට් 2000යි. 2000ම 3 6000යි. 2000 වැඩි කිරීම 3. එහෙනම් බැට් එක x නම් x ඒවත් 3 x වැඩි කිරීම 3. ස්වභාවික විතර තමයි අකුරු අදසේ. මේ තියෙන්නේ කැපිටල් A ඉක්වල් යන බැට් 3ක ගන්න. මේ බැට් වර්ගෙම තමයි මේකත්. හොඳ එකම බැට් වර්ගය. එකම බැට් වර්ගයේ x වර්ගෙන් 3කුයි. එක බෝලයක් රුපියල් 200යි කියනවා. y නම් හිතන්න එපා. බෝලයක් 200යි. බෝල 5ක් කියන්නේ 200ව 5ක්. බෝල 8ක් කියන්නේ 200ව 8ක්. 200 වරක් 8. බෝල 2ක් කියන්නේ 200 කුටි 2ක්. එහෙනම් බෝල y ගන්න බෝල එක ගන්න y නම් y ඒවා බෝල 8ක් කියන්නේ y ඒවා 8ක්. y වරක් 8. බෝල 3ක් නම් y වරක් 3. බෝල 7ක් නම් y වරක් 7. බෝල 500යි නම් 500 වරක්. බෝල 8ක් 8. බෝල රුපියල් 200යි. බෝල 5ක් 200 වරක් 5. බෝලයක් රුපියල් y බෝල 8ක් y වරක් 8 y වැඩි කිරීම 8 මේ තියෙන බෝල වලට යන ගාන ඔය දෙක එකතුව සමානයි කිව්වා 6160
60 මම මෙයා ලියනවා 3x ධන 8y සමානයි 6160 අංක එක ඊට පස්සේ කිව්වා බැට් දෙකක් සහ බෝල පහක් එක බැට් එකක් x නේ x නම් හිතන්න එපා 5000 නේ 5000 ඒවා දෙකයි 10000 නේ 10000 ඒවා දෙකයි 200යි නේ 200 ඒවා දෙකයි එහෙනම් x නම් x ඒවා දෙකයි ඩබල් x x වැඩි කිරීම දෙක ඔය තියෙන්නේ b ස්කෝල්ඩ් බැට් වලට යන ගාන එක බෝලයක් y ඒවා පහක් y නම් එපා බෝලයක් 100යි නම් 100 ඒවා පහක් 500යි බෝලයක් 200යි 200 ඒවා පහක් 10යි ඔය දෙවිද එහෙනම් y නම් y ඒවා 10 මේ තියෙන්නේ මේ 1000ක් නෙමෙයි y ඒවා දැන් බෝල කීයක්ද ගන්න එක බෝලයක් 200යි නම් බෝල පහට 200 ඒවා පහක් එක බෝලයක් 100යි නම් 100 ඒවා පහක් එක බෝලයක් 2000යි නම් 2000 ඒවා පහක් එක බෝලයක් y නම් y බෝලක් කීයක්ද ගන්න ඕනේ පහක් වෙනවා y වගේ ඒවා පහක් මේ තියෙන්නේ කැපිටල් B ස්කෝල්ඩ් බෝල ගන්න යන ගාන මේ තියෙන්නේ බැට් වලට යන ගාන මේ තියෙන්නේ B ස්කෝල්ඩ් බෝල වලට යන ගාන ඔය දෙකට ගිය මුළු ගාන දීලා තියෙනවා ඒ කියන්නේ ටෝටල් එක සමානයි 410යි අගයන් වැරදුනොත් පොඩ්ඩක් බලන්න 2x ධන 5y සමානයි 410 අංක දෙක එහෙනම් මේ අවුරුදු වල හදපු කිසිම ගානකට x, y සඳහා භාග උත්තර හම්බෙන්න විදියක් නැහැ හේතුව x කියන්නේ භාගය x කියන්නේ මොකද්ද මෙතන පිටක ගාන දැන් පිටක ගානක් වගේ නම් ඉතින් භාග 7 එන්න පුළුවන් දැන් කලින් ගාන වගේ හිතුවොත් එහෙම නෙළුම්මල් ගාන නෙළුම්මලක පෙත්තක් කැඩනවා කියලා උ භාගයක් වෙන්නේ නැහැනේ එහෙනම් ඒවට එන්න ඕන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි මේක මිලක් නිසා ඉතින් ගොඩාක් වෙලාවට 7 එන්නේ නැහැ ගාන තුල ගොඩක් ගණන් එන්නේ නැහැ එන්න බැරි දැන් ඉතිහාසයේ පළවෙනි පාඩ උඹලා ගාන භාගයන එක අවුලක් නැහැ හදලා වරෙන් මම කියන්නේ කලින් ගාන වගේ x කිව්ව සුදු නෙළුම්මල් නෝ රතු නෙළුම්මල් ගාන මේ නෙළුම්මලක පෙත්තක් කැඩනවා කියලා උ නෙළුම්මල් භාගයක් එහෙම වෙන්නේ නැහැ නේ බා තව එකක් තිබ්බා මිනිස්සු ගාන එක මිනිහෙක් ඉන්නවා උගේ අත නැහැ ඌ මිනිස්සු භාගයක් ලෙස ගන්න නැහැ නේ මිනිස්සු පූර්ණ සංඛ්‍යාත්මක අගයන් මල් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ඉස්සර තිබ්බා මේස ගාන උඹලා දෙන උත්තරේ x සමානයි 7.5 කියලා මේස 7 සමානයි එක මේසෙක කකුල කැඩිලානේ ඒක භාගයක් ලෙස ගන්නයි එහෙම නැහැ ඒවට භාග උත්තර එන්න බෑ හැබැයි මේක x කිව්වේ බැට් එක ගානනේ 7 එන්න බැරි නෑ ඒ නිසා ඒ වගේ හැබැයි ගොඩක් වෙලාවට 7 එන්නේ නැති විදියට තමයි ගණන් දෙන්නේ හරිම උත්තරේ ගණන් උඹලට කල්පාවිච්චි කරන්න බෑ බෙදීම් ගුණ කිරීම එහෙම සුළු කිරීම නිවැරදිව කරගන්න අඩු කරන ඒවා එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ප්‍රශ්නේ ඉතින් තියාගෙන ඉඳන් මේ උඹලට මාව කන්ටැක්ට් කරගන්න විදියක් නම් ඔය YouTube එකේ නැහැ මේ වැඩිය කරගන්නේ නම් පොඩි සිතුවිල්ලක් විතරයි දෙන්න ඕමනා කරේ මේ කට්ටියගේ රික්වෙස්ට් එකක් ඉන්න තමයි මේ මේක පොඩ්ඩක් කරලා පෙන්නුවේ කට්ටිය කිව්වා ගොඩක් බහුතරයේ සමීකරණ දෙක විසඳන්න පුළුවන් බට් ගොඩනගා ගන්න බැහැ කිව්වා ගොඩක් අය ඒකට පිළියමක් වශයෙන් තමයි පොඩි උදව්වක් දුන්නේ මේ එහෙනම් වැඩේ බලලා වීඩියෝ එක බලලා ලස්සනට ඉවර කරගන්න එහෙනම් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම නවතින්නම් හොඳේ හරි පරිස්සමෙන් වැඩ කරගන්න